ආයුබෝවන් අද මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙන්න මේ කරුණු ගැනයි. මුලින්ම ජීවිතය යනු කුමක්දැයි විමසීම. දෙවනුව සතිය පිළිබඳ විමසීමක්. තෙවනුව සති පුහුණුව පිළිබඳ විමසීමක්. ජීවිතය කියන අකුරු 4 අපට ඇහෙන විටම වසර ගණනාවක දීර්ඝ කාල පරාසයක් ගැන අපට හැඟෙනවා. සමහරු කියනවා ජීවිතය සුන්දරයි කියලා. තවත් සමහරු අය කියනවා ජීවිතය කටුකයි කියලා. ඉතින් ජීවිතය ඒ කුමකුවත් ජීවත් වෙනවා කියන හැඟීම අපට තියෙනවා නේද? ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා අපට වැටහෙන්නේ මේ මොහොතේ අපේ පංච ඉන්ද්‍රයන්ට ඇතිවන දැනීම් දැන ගැනීම මගින්. අපට දේවල් පෙනෙන්නේ මේ මොහොතේදී. දේවල් අපට ඇහෙන්නේ මේ මොහොතේදී. දේවල් අපට දැනෙන්නෙත් මේ මොහොතේදීමයි. එසේ පේනෙන ඇහෙන දැනෙන දේවල් පිළිබඳ සිත් පහළ වෙන්නෙත් මේ මොහොතේදීමයි. එහෙමනම් අපි ඇත්තටම අත්විඳින්නේ මේ මොහොත පමණක් නේද? ඒ අනුව මේ මොහොතට පරිබාහිර වූ ජීවිතයක් අපිට අත්විඳිය නොහැකි නේද? කාලකාරාම සූත්‍රයේ සඳහන් වෙනවා බුදුපියාණන් වහන්සේ විසින් වදාළ ධර්ම කරුණක්. දැකීමෙන් පරිබාහිර වූ නැතහොත් ආන්‍ය වූ දැකිය යුතු දැක්මක් නොමැත්තේ වශයෙන් එහි සඳහන් වෙනවා. මේ ධර්ම කරුණ ගැඹුරෙන් විමසා බැලූ විට අපට එයින් ගම්‍ය වන්නේ මේ මොහොතේ ඇතිවන දැකීමෙන් පරිබාහිර වූ තවත් දැකිය යුතු යමක් නැති බව නේද? ජීවත් වෙනවා යනු මේ මොහොතේ ලබන අත්දැකීමක් පමණක් බව මෙයින් ප්‍රකාශ වනවා නේද? මේ අන්දමටම ඇසීමෙන් පරිබාහිර වූ අන්‍ය වූ ඇසිය යුතු ඇසීමක් නැති බවත් දැනීමෙන් පරිබාහිර වූ අන්‍ය වූ දැනගත යුතු යමක් නොඇති බවත් උන්වහන්සේ දේශනා කර තිබෙනවා. ජීවිතය යනු කුමක්දැයි තේරුම් ගැනීමට මෙම ධර්ම කරුණ ප්‍රමාණවත්යයි මා සිතනවා. හොඳයි. දැන් අපි සතිය පිළිබඳ විමසා බලමු. සතිය කියන්නේ මේ මොහොතේ අත්විඳීමයි. ඒ කියන්නේ ජීවිතය මේ මොහොතේ අත්විඳීමයි. කෙනෙකුට මෙන්න මෙහෙම හිතන්න පුළුවන් නම් මම මෙතන ඉන්නවා කියලා අන්න ඔහු ජීවිතය පිළිබඳ සතිමත් බවින් යුක්තයි කියලා කියන්න පුළුවන්. ඔහු දැකීම අත්විඳිනවා නමුත් එයින් පරිබාහිර වූ යමක් විමසන්නේ නැහැ. ඇසීම අත්විඳිනවා නමුත් එයින් පරිබාහිර වූ අන්‍යමක් විමසන්නේ නැහැ. දැනීම අත්විඳිනවා නමුත් එයින් පරිබාහිර අන්‍යමක් විමසන්නේ නැහැ. දැකීම හෝ ඇසීම හෝ දැනීම පිළිබඳ සිත් අත්විඳිනවා නමුත් ඉන් පරිබාහිර අන්‍ය වූ සිත් විමසන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාව තමයි සැබෑ සතිය කියන්නේ. ඒ උත්තරීතර සතිමත් බව කරා නැගෙන පඩිපෙළක් තිබෙනවා. එහි පළමු පඩිය තමා මම මෙතන සිටිනවා කියන මානසික පිළිගැනීම. මෙන්න මේ පළමු පියවරට අපි කියනවා සති මාත්‍රය කියලා. ඔබ දන්නවද මෙමගින් මේ සම්මුති ලෝකය පරිහරණය කිරීමට කිසිම බාධාවක් නැති බව. ඇත්තටම හොඳ මානසික සුවතාවයකින් සම්මුති ලෝකයේ අත්විඳීමට මෙයින් මඟ පෑදෙනවා. හොඳයි. අපි එහෙමනම් දැන් සති පුහුණුව ගැන සාකච්ඡා කරමු. මම මෙතන සිටිනවා යන පණිවිඩය මනසට දෙන්න. එය නිකං සිතින් කියවා සිටීමක් නොවේ. එය අසීරු භාවනාවකුත් නොවේ. මේ සඳහා විශේෂ වූ ස්ථානයක් හෝ විශේෂ ඉරියව්වක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. අප සිටින ඕනෑම ඉරියව්වකදී එම ඉරියව්වේදීම යමක් කරමින් සිටිනවා නම් එම ක්‍රියාව ගැනද දැනුවත් වීම පමණයි කළ යුත්තේ. ඔබේ සිත මේ අත විසිරී යන්න පුළුවන්. එයට කමක් නැහැ. බලහත්කාරයෙන් සිත පාලනය කරගන්නට නවත්ත ගන්නට නොයා යුතුයි. සිත තරමක් අකීකරුයි. ආඩම්බරයි.
දඩබ්බරයි. ඒ නිසා අපි සිතට කියන දේ නෙවෙයි සිත උත්සාහ කරන්නේ වෙනත් මගක යන්නමයි. නමුත් අපි දන්නවා මම මෙතන සිටිනවා කියලා. මේ ක්‍රමයට සිත පුහුණු කරගතහොත් ජීවිතයේ ඕනෑම කටයුත්තකදී මේ මොහොත ගැන අවදිමත් බවක් ඇති කර ගැනීමට හැකි වෙනවා. සතිමත් බවෙන් තොරව සිටින විට, ඒ කියන්නේ අසතියෙන් සිටින විට සිතට නැගෙන විවිධ හැඟීම් සියල්ල මගේ බවට පත් වෙනවා. ආශාව, කැමැත්ත, තරහව, රාගය මේවා මගේ ලෙස තමාගේ දෙයක් ලෙසම හැඟෙනවා. නමුත් සතිමත්ව වාසය කරන විට ඒවා පිළිබඳ ආගන්තුක හැඟීමක් තමයි දැනෙන්නේ. ඒවා බාහිර දේවල් ලෙසම කෙලෙස් සතුරන් ලෙසම හැඟෙනවා. එම කෙලෙස් ඇති වී නැති වී යන බවත්, එනම් අනිත්‍යතාවයට පත්වන බවත් නුවණින් දැනගත හැකි වෙනවා. ඒ නිසා මෙම ආරම්භක පුහුණුව මේ මොහොතේ පටන්ම ආරම්භ කරමු. දැන් අපි පුංචි උදාහරණයක් වෙත යොමු වෙමු. ඔන්න නිසල ජලයේ පිරුණු දිය කඩਿੱත්තක් මත ඒ දණ්ඩක් තිබෙනවා. එම ඒ දණ්ඩ මතින් සුනකයෙක් ගමන් කරනවා. ඌට උගේම ඡායාව ජල පෘෂ්ඨයෙන් පෙනෙනවා. මෙම පෙනෙන දේට පරිබාහිරව දකින්නට දෙයක් නැත කියන ඥානය සුනකයාට නැති නිසා ඌ යළිත් ජල පෘෂ්ඨය දෙසට එබී බලා වලිගය වනමින් බුරන්නට පටන් ගන්නවා. බැලුව නිසා ඌට ජලය තුල තවත් සුනකයෙකු පෙනෙන්නට පටන් ගත්තා. නොබැලුවා නම් තවත් සුනකයෙකු හමු නොවන්නට තිබුණා. බැලුව නිසා පෙනෙන සුනකයෙක් හමු වුණා. එවිටම බලන තමාද පහළ වුණා. මෙන්න මේ නිදසුන අපේ ජීවිතයට හොඳට ගලපා ගන්නට පුළුවන්. පෙනෙන දේට අන්‍ය වූ දෙයක් ඇතැයි බලන්නට ගියොත් දැකිය යුතු දෙයක් හෝ කෙනෙක් හා දකින මමෙක් පහළ වෙනවා. මෙන්න මෙය නේද මුළු ජීවිත කාලය පුරාම අවස්ථාවෙන් අවස්ථාවට අපට සිදු වුණේ. කෙනෙක් බනින විට ඒ දෙස හැරී බැලුවොත්, ඒ දෙසට අවධානය යොමු කළොත් බනින කෙනෙක් සහ බැනුම් මහන තමා නිර්මාණය වෙනවා නේද? ඒයින්ම මහා දුක් කොන්නක් හටගන්නවා නේද? දිත්තේ දිට්ඨමත්තං භවිස්සති. යමක් දුටුවෙහි නම් දුටු පමණමයි. ඉන් නොනැවතී යමෙක් යම් දෙයක් දෙස විමසා බලයි නම් එසැනම මම හා මමත්වය ඉස්මතු වෙනවා. නමුත් සතිමත් බවෙන් යුතුව යමක් දෙස බලා සිටින විට දකින්නා හා දකින දෙය අතර පරතරය නැති වී එය පිරිසිදු අත්දැකීමක් පමණක් බවට පත්වෙනවා. ගඟක දිය ධාර හෙමින් බැසගෙන යාවි. සිතුවිලි ධාරාද ඒ ආකාරයෙන්ම සිතේ පහළ වී ගලා යනු ඇති. ගං යුරේ සිටින ඔබ සිහියෙන් යුක්තව ඒ දෙස බලා සිටින්න. එවිට ජීවිතය සුන්දර එකක් වනු ඇත.